ආයුබෝවන් ළමයි සුබ දවසක්. අද අපි ඉගෙන ගන්න යන්නේ දේශපාලන විද්‍යාවේ අත්‍යවශ්‍යම පාඩම් කොටසක්. ඉතින් අපි සරලවම ප්‍රශ්නයකට උත්තරයක් ලියන්නේ කොහොමද? ඒ ප්‍රශ්නයට ලකුණු ගන්නේ කොහොමද? එතකොට මේ අද පාඩම් මාතෘකාව වෙන රාජ්‍ය හා ආණ්ඩුව අතර වෙනස අඳුරගන්නේ කොහොමද? ඒක උත්තරයක් විදිහට ලියන්නේ කොහොමද? මේ පිළිබඳව අද අපි කතා කරමු. එහෙනම් වැඩි වෙන වීඩියෝ එකක් එක්ක මේ අලුතෙන් දේශපාලන විද්‍යාව හදාරන ළමයින්ට අලුතෙන් පාඨමාලාවක් මේ ආරම්භ කරන්නේ විෂය කරුණු විභාගයකට උත්තර ලියන්නේ කොහොමද සහ A level විභාගයට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු. A level වලට දේශපාලන විද්‍යාව තෝරගන්න ළමයෙක් නම් ඔයා දැනගන්න ඕන දේශපාලන විද්‍යාව කියලා කියන්නේ මොකක්ද කියලා. දේශපාලනය කියලා කියන්නේ මොකක්ද කියලා. පළවෙනියටම ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දී අපි ප්‍රශ්නය තේරුම් අරගෙන ප්‍රශ්නය පිළිබඳව පැහැදිලි කිරීමක් ඕනේ. දේශපාලනය කියලා කියන්නේ දේශය පාලනය කිරීම. සරලව අපි උත්තරයක් ලියන්න ඕන නොදන්න කෙනෙකුට කියලා දෙනවා කියලා හිතාගෙන. නොදන්න කෙනෙකුට කියලා දෙන්නේ කොහොමද? අපි A to Z මුල ඉඳලා අගට පැහැදිලි කිරීමක් සහිතව උදාහරණ සහිතව කියලා දෙන්න ඕන. මෙන්න මේක තමයි ලකුණු ගන්න සරලම ක්‍රමය. හරිද? දැන් අපි යමු මෙන්න මේ ප්‍රශ්නය. රාජ්‍ය හා ආණ්ඩුව අතර වෙනස කුමක්ද? රාජ්‍ය සහ ආණ්ඩුව අතර වෙනස මොකක්ද? මේකෙන් අහන්නේ රාජ්‍යයක් කියන්නේ මොකක්ද? ආණ්ඩුවක් කියන්නේ මොකක්ද? ඒ ආයතන දෙක සම්බන්ධව තියෙන පැහැදිලි කිරීමක් සහ වෙනස පිළිබඳව සංසන්දනාත්මක විග්‍රහයක් තමයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. එතකොට දරුවනේ ඔයාලා ලියන්න ඕන කොහොමද? එහෙනම් මම කියලා දෙන්නම් රාජ්‍ය හා ආණ්ඩුව අතර වෙනස මොකක්ද කියලා. එහෙනම් හොඳට අහගන්න. පුතාලා පොතක් එහෙම අරගෙන නෝට් එකක් දාගන්න. මේ පිළිබඳව මම පොයින්ට්ස් විදිහට තමයි කියලා දෙන්නේ. පළවෙනියටම ප්‍රශ්නයක් ලියද්දී ඔයා ප්‍රශ්නයට ප්‍රවේශ වෙන්න ඕන. කොහොමද ප්‍රවේශ වෙන්නේ? මෙතන මාතෘකාව විස්තර කරන්න පුළුවන් අපිට. මාතෘකාව පැහැදිලි කරන්න පුළුවන්. රාජ්‍ය සහ ආණ්ඩුව. රාජ්‍ය කියන සංස්ථාව මොකක්ද? ආණ්ඩුව කියන සංස්ථාව මොකක්ද? මෙන්න මේ දෙක තමයි අපි පැහැදිලි කරන්න ඕන. රාජ්‍යයක් කියලා කියන්නේ ඒ රාජ්‍ය කියන සංස්ථාව අපිට මෙන්න මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. රාජ්‍යයක් කියලා කියන්නේ සමාජයේ තියෙන සෑම සංවිධානයක් අතරින්ම උත්තරීතරම සමාජ සංවිධානය. රාජ්‍යයක් කියලා කියන්නේ සමාජයේ තියෙන මේ හැම සමාජ සංවිධානයක් අතරින්ම උත්තරීතරම සමාජ සංවිධානය. එතකොට අපි එතනින් කියනවා රාජ්‍යයක් කියලා කියන්නේ සමාජයේ උත්තරීතරම සමාජය විසින් ගොඩනගපු සමාජ සංවිධානයක් කියලා. ඒ වගේම තමයි එතකොට රාජ්‍යයට නිශ්චිත භූමියක්, ජනගහනයක්, ඒ කියන්නේ ජාතික පදනමක්, ස්වාධිපත්‍යයක් වගේම ආණ්ඩුවක් කියන මේ පරිපූර්ණ සාධක හතරම රාජ්‍යයකට තියෙනවා. එතකොට රාජ්‍යයක් වෙන්න නම් නිශ්චිත භූමියක්, ජනගහනයක්, ආණ්ඩුවක් වගේම ස්වාධිපත්‍යයක් කියන මේ ප්‍රධාන සාධක හතර එකතු වුණ තැන තමයි රාජ්‍යයක් බිහි වෙන්නේ. එතකොට ආණ්ඩුව රාජ්‍යයෙන් වෙනස් වෙන්නේ කොහොමද? රාජ්‍ය සහ ආණ්ඩුව කියන දෙක ගහට පොත්තට ගහත් විදියට තමයි මේ සංවිධාන දෙක ගොඩනැගිලා තියෙන්නේ. එතකොට ආණ්ඩුව රාජ්‍යයෙන් වෙනස් බව අඳුරගන්න දේශපාලන විද්‍යාව තෝතැන්න තුලින් අපිට සාධක හමු වෙනවා. ඒ සාධක ඇසුරෙන් තමයි අපි ඔප්පු කරන්න ඕන කොහොමද රාජ්‍ය සහ ආණ්ඩුව වෙනස් වෙන්නේ කියලා. උදාහරණයක් විදියට රාජ්‍ය කියලා කියන්නේ රාජ්‍ය ප්‍රායෝගික අංශය තමයි ආණ්ඩුව. රාජ්‍ය නියෝජිතය තමයි ආණ්ඩුව. දැන් සමහර විද්වතුන් රාජ්‍ය මල දෙයක් විදියට හඳුන්වනවා. නමුත් ඒ දෙයට ජීවනාය ලබා දෙන්නේ ආණ්ඩුව විසින්. දැන් අපි මේක තේරුම් ගන්න ඕන මොකද? රාජ්‍ය කියලා කියන නිශ්චිත සංස්ථාවට ජීවනාලිය දෙන්නේ එහෙම නැත්නම් පණ දෙන්නේ ඒක ප්‍රායෝගික අංශය වෙන්නේ ආණ්ඩුව. මෙන්න මේක හැඳින්වීමට අපි අතුලත් කරන්න ඕනේ. එතකොට හැඳින්වීම තමයි ප්‍රශ්නයක මූලිකම පියවර වෙන්නේ. එතකොට කිසියම් ගුරුවරයෙක් ඔයාගේ පේපරේ කියවද්දී ඒ ප්‍රශ්නයට ඔබ ප්‍රවේශ වුණ ආකාරයට ලකුණක් හම්බ වෙනවා. එතකොට අන්තර්ගතයට තවත් ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ වගේම අවසානයට තවත් ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. එතකොට මේ ප්‍රශ්නේදී රාජ්‍ය සහ ආණ්ඩුව අතර වෙනස. එතකොට ආණ්ඩුවක් කියන්නේ කුමක්ද කියලා ඒ හැඳින්වීම ඇතුළත සරලව ඇතුළත් කරන්න ඕනේ. ආණ්ඩුව කියලා කියන්නේ රාජ්‍යයේ කොටස. ආණ්ඩුව කියලා කියන්නේ රාජ්‍යයේ කොටසක්, රාජ්‍ය ප්‍රායෝගික අංශය. හරි. දැන් අපි ප්‍රධාන කරුණු 8ක් ඔස්සේ මේ රාජ්‍ය සහ ආණ්ඩුව අතර වෙනස පැහැදිලි කරමු.
අපිට ප්‍රශ්නයකට උත්තර ලියද්දී මේ කරුණු පොයින්ට්ස් විදියට ඇඩ් කරලා වෙනම ඒවා විස්තර කරන්න පුළුවන්. එහෙම නැත්නම් කරුණ ලියලා ඒ කරුණට යටින් විස්තරය කරන්න පුළුවන්. එහෙම නැත්නම් එක ගොඩේ ලියන පිරිසකුත් ඉන්නවා. හැබැයි එහෙම එක ගොඩේ ඔයා ලියනවා නම් එතනින් අවාසි සහගත දෙයක් සිද්ධ වෙනවා ඔබට. මොකද එතනදී පිළිතුරු පත්‍ර නිරීක්ෂකයාට ඒක පැහැදිලි වෙන්නේ නැහැ. පැහැදිලි වෙන්න පොයින්ට් එකක් විදියට ලිව්වොත් ඒක ඔබට වාසියක් වෙනවා. එහෙනම් අපි බලමු පළවෙනි කරුණ මොකක්ද කියලා. පළවෙනි කරුණ තමයි රාජ්‍ය අචේතනික වන අතර ආණ්ඩුව ප්‍රායෝගික වේ. මොකද්ද මේකෙන් කියන්නේ? රාජ්‍ය අචේතනිකයි ආණ්ඩුව ප්‍රායෝගිකයි. අචේතනික කියන වචනේ තේරුම අචේතනිකයි කියලා කියන්නේ අපිට අල්ලන්න බෑ. අපිට ඇහැට පේන්නේ එහෙම දෙයක් අපි අචේතනිකයි කියලා කියනවා. අචේතනිකයි කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. එතකොට දැන් ඇත්තටම රාජ්‍ය කියන සංකල්පය ශ්‍රී ලංකාව කියලා කියන්නේ රාජ්‍යයක්. ඉන්දියාව කියලා කියන්නේ රාජ්‍යයක්. ඇමරිකාව කියලා කියන්නේ රාජ්‍යයක්. හැබැයි අපිට මේ රාජ්‍ය කියන එක පේනවද? අපිට අල්ලන්න පුළුවන්. කොහෙද අපි රාජ්‍ය කියන අඳුන්වන්නේ? අපි මේක සංකල්පයක් විතරයි. රාජ්‍ය කියලා කියන්නේ අචේතනිකයි. අපේ ඇහැට පේන්නේ නැහැ. හැබැයි අපි දන්නවා රාජ්‍යයක් තියෙනවා කියලා. එතකොට ආණ්ඩුව කියන එක එහෙම නෙමෙයි. ආණ්ඩුව කියන එක ප්‍රායෝගිකයි. ආණ්ඩුව කියන එක ප්‍රායෝගික වෙන්නේ කොහොමද? දැන් අපි දන්නවා දැන් අපි පොහොට්ටුව ගත්තම පොහොට්ටුවෙන් ආණ්ඩුවක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ගත්තම එයාලට වෙනම ආණ්ඩුවක් තියෙනවා. දැන් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනියන ආණ්ඩුව. එතකොට රාජ්‍ය විසින් අවධාරිත බලය තමයි ආණ්ඩුවේ මෙහෙවන්නේ. ඔන්න ඔය කාරණාව තමයි අපි තේරුම් ගන්න ඕනේ. එතකොට රාජ්‍ය කියන එක අචේතනික දෙයක්, ආණ්ඩුව කියන්නේ ප්‍රායෝගික දෙයක්. අපිට ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. ආණ්ඩුවත් එක්ක කතා කරන්න පුළුවන්. ආණ්ඩුවට විවේචන කරන්න පුළුවන්. ආණ්ඩුව ප්‍රායෝගිකයි, රාජ්‍ය අචේතනිකයි. පළවෙනිම සංකල්පය සහ පළවෙනිම වෙනස ඕක රාජ්‍ය සහ ආණ්ඩුව අතර. ඉතින් ඔන්න ප්‍රශ්නේදී අපි මෙන්න මේ කරුණ විස්තර කරනවා. ඊට පස්සේ අපි යමු දෙවෙනි කරුණට. දෙවෙනි කරුණ තමයි රාජ්‍ය ස්වාමියා වන අතර ආණ්ඩුව සේවකයා වේ. මේක නිකන් සාමාන්‍ය කරුණක් වුණාට මේක හරිම සරල කන්සෙප්ට් එකක්. මොකද්ද? රාජ්‍ය කියන කෙනා ස්වාමියාගේ භූමිකාව දරනවා. හරියට රාජ්‍යයට තමයි ස්වාධිපත්‍ය තියෙන්නේ. පොලිසියක ගත්තහම පොලිසියක ගත්තහම නිලතල තියෙනව නේද? උඩට යන පිළිවෙලට දූරාවලියක් තියෙනවා. ඒ නිලතලවල ඉහළම නිලයේ ඉන්න පොලිස්පතිතුමා කොස්තාපල් කෙනෙක්ට නියෝගයක් දෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ රාජ්‍ය සහ ආණ්ඩුව අතර සිද්ධ වෙන ක්‍රියාවලිය. අපිට තේරුම් ගන්න පුළුවන් සරල. රාජ්‍ය ස්වාමියා, ආණ්ඩුව සේවකයා. රාජ්‍ය විසින් පවරන වැඩකටස, පවරන නීතිමය බලය තමයි ආණ්ඩුවට හිමි වෙන්නේ. රාජ්‍ය අභිබවා යන්න, රාජ්‍ය නීති කඩ කරන්න මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ. මේක තමයි දෙවෙනි කරුණ. එතකොට ආණ්ඩුව විසින් ගෙන යන්නේ මොකද්ද? රාජ්‍ය විසින් අවධාරිත බලය. මේක තේරුම් ගන්න ඕන. රාජ්‍ය විසින් අවධාරිත බලය තමයි ආණ්ඩුව විසින් ගෙනියන්නේ. මෙන්න මේක දෙවෙනි කරුණ විදිහට පැහැදිලි කරලා ඒ කරුණ ඒ වෙනස අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි කරුණ. තුන්වෙනි කාරණාව අපි ඉගෙන ගන්න, අපි මේ ප්‍රශ්නය අඳුරගන්න, මේ වෙනස අඳුරගන්න තුන්වෙනි පොයින්ට් එක මෙන්න මේක. රාජ්‍ය කියලා කියන්නේ පුතේ පරිපූර්ණ ආයතනයක්. හැබැයි ආණ්ඩුව කියලා කියන්නේ පරිපූර්ණ ආයතනයක් නෙවෙයි. මොකක්ද ඒකෙන් කියන්නේ වෙනස? දැන් රාජ්‍ය කියන එක හැදෙන්න ප්‍රධාන සංකල්ප හතරක්, ප්‍රධාන ආයතන හතරක් ඕන. ප්‍රධාන දේවල් හතරක්. මොකද්ද? නිශ්චිත භූමියක්, ජනගහනයක්, එහෙම නැත්නම් ජාතික පදනමක්. ඊට පස්සේ ආණ්ඩුවක්, ඊට පස්සේ ස්වාධිපත්‍යයක්. එතකොට මේ ප්‍රධාන කාරණා හතරෙන් එකක් තමයි ආණ්ඩුව කියලා කියන්නේ. ඒතර මේ ප්‍රධාන කාරණා හතරම එකතුවක් තමයි රාජ්‍ය කියලා කියන්නේ. එතකොට රාජ්‍යයට මේ කියන ප්‍රධාන කාරණා හතරම අයිති වෙනවා. භූමියක් තියෙනවා. එතකොට මේකෙදි ගොඩබිම සීමාවක්, මුහුදු සීමාවක්. එතකොට අපිට රාජ්‍යයකට නිශ්චිත ගුවන් සීමාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට නිශ්චිත අහස උනා බෙදලා තියෙනවා. අන්න ඒ විදිහට තමයි රාජ්‍ය හැදලා තියෙන්නේ. අපිට අපේ තියෙන ගුවන් සීමාවේ ඇරෙන්න වෙන ගුවන් සීමාවල අනවසරයෙන් අපිට යන්න බෑ. මේවා දැනගෙන ඉන්න ඕනේ පුතාලා දේශපාලන විද්‍යාව කරනවා නම්. හරිද? එතකොට මේ රාජ්‍ය කියන ආයතනය පරිපූර්ණ ආයතනයක්. හැබැයි ආණ්ඩුව කියලා කියන්නේ ඒ පරිපූර්ණ ආයතනය පරිපූර්ණ වෙන්න තියෙන එක කොටසක් පමණයි. මේ තුලින් මෙන්න මේ වෙනස අඳුර ගන්න පුළුවන්. මොකක්ද රාජ්‍ය සහ ආණ්ඩුව අතර තියෙන වෙනස?
මේ විදිහට මේ පොයින්ට් එකක් දීලා අපිට ඒ කරුණ පැහැදිලි කරන්න පුළුවන්. දැන් තේරෙනවනේ දැන් කරුණ තුනක් කිව්වා. පළවෙනි කරුණ රාජ්‍ය අචේතනිකයි ආණ්ඩුව ප්‍රායෝගිකයි. දෙවෙනි කරුණ රාජ්‍ය මේ වටපිටාවේ සද්ද ගැන එච්චර කලබල වෙන්න එපා. පාඩ සද්ද ඇහි. දෙවෙනි කරුණ රාජ්‍ය ස්වාමියා ආණ්ඩුව සේවකයා. තුන්වෙනි කරුණ මොකද්ද? තුන්වෙනි කරුණ දැන් අපි කාරණා තුනක් කතා කරගෙන ඉවරයි. අපි මේ වැඩේ කාරණාව තමයි ඊළඟ දේ තමයි දැන් රාජ්‍ය සහ ආණ්ඩුව අතර වෙනසනේ අපි අඳුරගෙන යන්නේ. මේ වෙනස ගැනනේ අපි ලියන්න ඕන. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි ලියන්න ඕන වෙනස ගැන. ඊළඟ කාරණාව තමයි හතරවෙනි කාරණාව සියලුම පුරවැසියන් රාජ්‍ය සමාජිකයන් වේ. එකඟයිද? සියලුම පුරවැසියන් රාජ්‍ය සමාජිකයන් තමයි. හැබැයි සියලුම පුරවැසියන් ආණ්ඩුවේ සමාජිකයන්ද? නෑ. සියලුම පුරවැසියන් ආණ්ඩුවේ සමාජිකයන් වෙන්නේ නැහැ. ඇයි හේතුව? මිනිස්සෙක් විදියට ඉපදුන කෙනෙක්ට රාජ්‍යයක් අයිති. අපි රාජ්‍යක ලියාපදිංචි. මොකක්ද අපේ රාජ්‍ය? අපි ශ්‍රී ලාංකික පුරවැසියන්. අපිට පුරවැසිභාවය ලැබිලා තියෙන ශ්‍රී ලංකා කියන රාජ්‍යය. එතකොට ඉන්දියාවේ ජීවත් වෙන පුරවැසියන් ඉන්දියානු පුරවැසියන්. ඇමරිකාවේ ජීවත් වෙන පුරවැසියන් ඇමරිකානු පුරවැසියන්. එතකොට අපිට රාජ්‍ය පුරවැසිභාවය හිමි වෙලා තියෙන්නේ අපි ඉපදුන රටේ. එහෙම නැත්නම් රාජ්‍යය. එතකොට ඒ නිසා මේ උත්පත්තිය කියන කාරණාව පදනම් කරගෙන ලංකාව තුළ ඉන්න මේ හැම පුරවැසියෙක්ටම රාජ්‍ය සමාජිකත්වය තියෙනවා. හැබැයි ආණ්ඩුවේ සමාජිකත්වය හිමි නොවෙන්න හේතුව මොකද්ද? ආණ්ඩුවක සමාජිකයන් වෙන්නේ ආණ්ඩුවට මැතිවරණ කාලවලදී ඡන්ද දෙන ආණ්ඩුවේ ඒ පාක්ෂිකයන්ට. අපි දන්න වචනේ පාක්ෂිකයන්. එතකොට ආණ්ඩුවට ඡන්දය දීපු ඒ ආණ්ඩුවට වැඩ කරන ඒ පිරිස තමයි ආණ්ඩුවේ සමාජිකයන් වෙන්නේ. ඔයාලා දන්නවා කාලෙන් කාලයට ආණ්ඩු මාරු වෙනවා. එතකොට පාක්ෂිකයන් අපි ඡන්ද දෙනවා. සමහර පිරිසක් අපි දන්න විදිහට කතා කරමු. පොහට්ටුවට ඡන්ද දෙනවා. තව පිරිසක් ජවුපෙට ඡන්ද දෙනවා. තව පිරිසක් ඉස්සර විදිහට UNP එකට එතකොට සජිත් ප්‍රේමදාසගේ පක්ෂයට එන්නේ මේ විදිහට ඡන්ද දෙනවා. එතකොට ඒ කියන්නේ එකම රටක එකම ආණ්ඩුවකටද ඡන්ද දෙන්න මිනිස්සු හැමෝම නැහැ. මිනිස්සු විවිධ පක්ෂවලට විවිධ ආණ්ඩු ගේන්න ඡන්ද දෙනවා. මෙන්න මේක නිසා අපි තවත් කරුණක් විදිහට ගන්නවා. හතරවෙනි කරුණ විදිහට ගන්නවා. සියලුම පුරවැසියන් රාජ්‍ය සමාජිකයන් උවත් ආණ්ඩුවේ සමාජිකයන් නොවේ. ඔන්න ඔය කරුණ පැහැදිලි කරන්න ලකුණු ගන්න පිළිවෙලට ලියන්න උදාහරණයක් දාන්න උපරිම ලකුණකට යන්න පුළුවන්. අපි යමු ඊළඟ පොයින්ට් එකට. ඊළඟ පොයින්ට් එක මොකක්ද? මම මෙහෙම කියන්නේ. ඊළඟ පොයින්ට් එක හරියට රාජ්‍ය ගහක් වගේ. ආණ්ඩුව කියලා කියන්නේ ඒ ගහ පහු කරගෙන යන මිනිසෙක් වගේ. ආණ්ඩුව කියන එක පුතේ මම කලින් කිව්වා වගේම කාලෙන් කාලයට වෙනස් වෙනවා. කලින් තිබුණ 2022 වර්ෂයේදී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් තිබුණා. මම ඒ පුද්ගලයා ප්‍රමුඛකට කියන්නේ ඔයාලා දන්න කෙනා නිසා. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කරගතපු ආණ්ඩුවක් තිබුණා. දැන් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ කරගතපු වෙනමම ආණ්ඩුවක් තියෙනවා. එතකොට මේ කාල පරිච්ඡේදය තුල ආණ්ඩු වෙනස් වෙලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකා රාජ්‍ය වෙනස් වුණාද? නෑ. ශ්‍රී ලංකා රාජ්‍ය වෙනස් වුණේ නෑ මේ කාල පරාසය තුල. ඒක තමයි ප්‍රධානතම වෙනස. එතකොට ආණ්ඩුව කියලා කියන්නේ ගතික ආයතනයක්. ගතිකය කියලා කියන්නේ නිතර වෙනස්කමකට ලක් වෙනවා. ආණ්ඩුවක දුර කාලය නිශ්චිත දුර කාලයක් තියෙනවා. ඒ දුර කාලයෙන් පස්සේ ආණ්ඩුව මැතිවරණයක් කරහා නැවත තමන්ගේ බලය තහවුරු කරගන්න ඕන. එහෙමත් නැත්නම් බලයෙන් පහ වෙලා අනිත් ආණ්ඩුවට බාර දීලා යන්න ඕන. එහෙමනේ තියෙන්නේ. එතකොට අපිට ඊළඟ කරුණ විදිහට ගන්න පුළුවන් රාජ්‍ය කියලා කියන්නේ ස්ථිර ආයතනයක්. ආණ්ඩුව කියලා කියන්නේ ගතික ආයතනයක්. අපි යමු ඊළඟ කාරණාවට. දැන් ඔයාලට පැහැදිලි මෙන්න මේ මම කියාගෙන යන්නේ මොකද්ද? මම කියාගෙන යන්නේ රාජ්‍ය හා ආණ්ඩුව අතර තියෙන වෙනස. එතකොට මම මේ පුතාලට ප්‍රශ්නයක් ලියන විදියටම තමයි මේක තේරුම් කරගෙන යන්නේ. ප්‍රශ්නයක් ලියද්දී මේ කරුණ සංග්‍රහය ඇතුළේදී ඔයාලගේ පොයින්ට් එකත් ඒ පොයින්ට් එකට අදාළ විස්තරයක් තමයි මම මේ කියන්නේ. ඔයාලා තේරුම් කරගන්න මම පොයින්ට් එක කියද්දී දැන් ඔයාලා මේ වීඩියෝ එක බලද්දී නෝට් එකක් දානවා නම් නෝට් එක දාගන්න කරුණ ඊට පස්සේ මම කියන දේ අහන් ඉඳලා ඔයාලගේ මතකේ ලියන්න. ඔයාලා දන්න පුතේ දේශපාලන විද්‍යාව කියලා කියන්නේ ඔයාලා දන්න දෙයක්.
හරිද? මේ ප්‍රායෝගික සමාජයෙන් ඔයාලට උදාහරණ ගන්න පුළුවන්. ඔයාලා ලියන ඕනෑම උදාහරණයක් මේකට ගලපන්න පුළුවන්. ගලපලා ලියන්න නොගලපෙන ඒවා ලියන්න එපා. ගලපලා ලිව්වොත් ඒකට ලකුණු හම්බෙනවා. ඕනම දෙයක් පැහැදිලි කරන උදාහරණයක් දැන් මම පුතාලට මේ කිව්වා රාජ්‍ය කියලා කියන්නේ ගහක් වගේ ගහ ගාවින් යන මිනිස්සු වගේ. ගහ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි එතනින් යන මිනිස්සු වෙනස් වෙනවා. විවිධ මිනිස්සු යනවා. ඒකකට ඔයාලට තේරෙනවා. ඒ වගේ උදාහරණයක් දාලා ලියන්න මං කිව්වා මුලදිව නොදන්න කෙනෙක්ට උගන්වනවා කියලා හිතාගෙනයි මේක ලියන්නේ. හරිම ලේසියි පුතේ මේක ලොකුවට ඔරුවට බරක් ගන්න එපා. මේ කන්සෙප්ට් එක තේරුම් ගන්න. එතකොට මේ ගමන යන්න ලේසියි. අපි යමු ඊළඟ සංකල්පයට. ඊළඟ සංකල්පය තමයි රාජ්‍යයට ස්වාධිපතියක් බලයක් හිමි වුණාට සමවෙන්න රාජ්‍යයට ස්වාධිපති බලයක් හිමි වුණාට ආණ්ඩුවට හිමි බලයක් නැහැ. එතකොට ආණ්ඩුවට බලය තියෙන්නේ කොහොමද? ආණ්ඩුවට තියෙන පුතේ රාජ්‍ය විසින් ලැබෙන බලය. නිශ්චිත කාල සීමාවකට ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඒ ආණ්ඩුවට රාජ්‍යයේ නියෝජිතය විතරනේ ආණ්ඩුව ක්‍රියා කරන්නේ. ඒ රාජ්‍යයෙන් හිමි වෙන නීත්‍යානුකූල බලය තමයි ආණ්ඩුවට තියෙන්නේ. එතකොට අපි ආණ්ඩුවට ගරු කරන්නේ ඇයි? රාජ්‍ය නියෝජිතය නිසා. එහෙම නැතුව අපිට වෙන ඕන හිතන්නකෝ දැන් බලය නැති ආණ්ඩුවකට පක්ෂයකට කලින් බලය ඉදපු ආණ්ඩුවකට පුළුවන් ද අපිට හිතනවා දැන් අපිට පිරියට ගෙනihin දාන්න. නැත්නම් අපිට එහෙම කරන්න බෑනේ නේද? ඒ ආණ්ඩුවට බලය තියෙන රාජ්‍ය විසින් ලැබිච්ච බලය. හරියට තේරුම් ගන්න. ස්වාධිපති බලය හිමි වෙන්නේ රාජ්‍යයට ආණ්ඩුවට නෙවෙයි. මෙන්න මේ කාරණාවත් ලියන්න ඒක කරුණක් විදියට මේ කාරණාවේ මෙන්න මේකේ වෙනස වටහා ගන්න තේරුම් ගන්න. එතකොට ඒ කරුණ ලිව්වට පස්සේ ඒ කරුණ හරි. මේ කරුණකට ළමයි මහා ලොකු වැල්වටාරම් ඕනේ උදාහරණයක් දෙකක් එක්ක මේ කරුණ පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රශ්නය මෙන්න මේ වෙනස පැහැදිලි කරන තැනට එන්න ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි යමු ඊළඟ කරුණට. මම මෙහෙම ඉක්මනට යන්නේ. මම වැඩි අනවශ්‍ය දේවල් කියන්නේ නැහැ. මොකද එහෙම කිව්වට පස්සේ ඔයාලගේ මෙමරි එක මයින්ඩ් එක යනවා වෙන පැත්තකට. එතකොට මේක හරියන්නේ. ඒක නිසා අපි මේ වැඩේ යමු. අපි මේක හරියට කරමු. හරියට ඉගෙන ගමු. ඔයාලට මෙච්චර කල් මේකේ වෙනස තේරුන්නේ නැත්නම් ඔයාලට මෙච්චර කල් මේ දෙක අතර වෙනස තේරුන්නේ නැත්නම් මම හිතනවා අද හොඳට තේරුම් යයි මේකේ වෙනස. අපි යමු ඊළඟ සංකල්පයට. ඊළඟ සංකල්පය මොකද්ද? රාජ්‍ය නිශ්චිත දේශ සීමාවක් අවශ්‍ය වූද ආණ්ඩුවට එසේ අවශ්‍ය නැහැ. මොකද්ද මේ කාරණාව? මේ මොකද්ද කියන්නේ? ඔන්න රාජ්‍ය නිශ්චිත දේශ සීමාවක් ඕන වුණාට ආණ්ඩුවට ඕනේ නැහැ. මොකද්ද වෙනස? හරිනේ පුතේ. අපි මුලින්ම කියලා තියෙනවා රාජ්‍ය කියන එකට ප්‍රධාන සාධක හතරක් තියෙනවා. ඒ ප්‍රධාන සාධක හතර ඇතුළේ පළවෙනිම සාධකය තමයි නිශ්චිත භූමිය. ඒ කියන්නේ නිශ්චිත දේශ සීමාව. එතකොට රාජ්‍ය ප්‍රධාන සාධකයක් තමයි රාජ්‍යයට නිශ්චිත දේශ සීමාවක් තියෙන්න ඕනේ. ඒ දේශ සීමාවන් එපිට රාජ්‍යයක් තියෙන්න බෑ. හැබැයි ආණ්ඩුවකට මේ රාජ්‍ය අතර තියෙන ආණ්ඩුවකට තවත් රටක ආණ්ඩුවක් වෙන්න පුළුවන්. ඒ මොකද කියන්නේ? මම ඔයාලට සරල උදාහරණයක් මතක් කරලා දෙන්නම්. ලංකාව යටත් විජිත කාලේ. ඒ කියන්නේ 1505 ඉඳලා 1948 වෙනකම්ම යටත් විජිතයක් වෙලා හිටියා ලංකාව. එතකොට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන මෙන්න මේ අය ලංකාව පාලනය කරා. එතකොට බ්‍රිතාන්‍ය යුරෝපයේ තිබ්බ ආණ්ඩු තමයි ලංකාව තුළ තිබ්බේ. ඒ ආණ්ඩු තමයි ලංකාව පාලනය කරේ. එතකොට දේශ සීමාවක් තිබුණාද? නෑ. මේ කරුණ පැහැදිලි නේද මෙතන? මේක ලියන්න පුළුවන් නේද පැහැදිලි කරලා? මොකද්ද කරුණ? රාජ්‍යයකට නිශ්චිත දේශ සීමාවක් අවශ්‍ය වුවද ආණ්ඩුවකට එවැනි දේශ සීමාවක් අවශ්‍ය නැහැ. පැහැදිලි නේද? සරලයි නේද? මේ සරල සංකල්ප තමයි ඉගෙන ගන්න තියෙන්නේ සහ පේපර් වලට ලියන්න තියෙන්නේ. ලොකුවට හිතන්න එපා. ඔයාලට පුළුවන්. අපි යමු ඊළඟ කරුණට. ඊළඟ කරුණ තමයි අවසානම කරුණ. හරිද? රාජ්‍යයට එරෙහි වීමට කිසිවෙකුට නොහැකි අතර ආණ්ඩුවට එරෙහි වීමට හැකියි. එතකොට මොකද්ද මේ කතාව පුතේ? රාජ්‍යයට එරෙහි වෙන්න කිසිම කෙනෙක්ට බෑ. හැබැයි ආණ්ඩුවට එරෙහි වෙන්න පුළුවන්. ඒකෙන් කියන්නේ මොකද්ද? රාජ්‍යයකට එරෙහි වෙන මිනිස්සුන්ට කියන තනි වචනයක් තියෙනවා. කවුද? රාජද්‍රෝහියා. දේශද්‍රෝහියා කියන්නේ රාජ්‍යයට එරෙහි වෙන මිනිස්සු. අපි හැමෝම රාජ්‍ය සමාජිකයෝ. මේ රාජ්‍ය අපේ යුතුයකමක් නේද? අපිට බෑ අපේ රටට විරුද්ධ වෙන්න. නමුත් අපිට පුළුවන් ආණ්ඩුවලට විරුද්ධ වෙන්න.
තේරුණාද? ආණ්ඩුව ගේන්නේ මිනිස්සු. ආණ්ඩුව ගේන්නේ මිනිස්සු විසින්. මිනිස්සුගේ ඡන්දය තමයි ආණ්ඩුව ගේන්නේ. මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා ඒ ආණ්ඩුව බලයෙන් පහ කරන්න. හරිද? එතකොට හොඳම උදාහරණය තමයි මේ 2022 අරගලය. 2022 අරගලයේදී මිනිසුන් විසින් 60 ලක්ෂයක විසින් ගෙනපු ආණ්ඩුව එන ලද ආණ්ඩුව ඒ මිනිසුන්ගේම විරෝධය මත එළියට බහලා ගියා නේද? එයාලට යන්න සිද්ධ වුණා. මිනිස්සුන්ට පුළුවන් ආණ්ඩුවට එරෙහිව විරෝධතා කරන්න, පෙළපාලි කරන්න. නමුත් මිනිස්සුන්ට රාජ්‍යයට එරෙහි වෙන්න බෑ. මෙන්න මේ කාරණාව රාජ්‍ය සහ ආණ්ඩුව අතර වෙනස හඳුන්වලා දෙනවා නේද? දැන් තේරෙනව නේද පුතාලට? රාජ්‍ය සහ ආණ්ඩුව කියලා කියන සංස්ථා